ඉතින් සුබ දවසක් වේවා මගේ YouTube channel එකට වෙන්නේ සියලුම මලයාලින්ට සුබ දවසක්. ඉතින් අද කතා කරන්න යන්නේ ඔයගලන්ට වෙනස් විදිහක තවත් මාතෘකාවක්. ඒක තමයි තත් බව තත් සම. ඉතින් මේ පාඩමට ඔයගලන්ට සමහරලාට මේවා හරියට අවබෝධයක් නැහැ. ඉතින් අද ඔයගලන්ට ස්පීඩ් එක මතක තියවන්න තමයි අද මම සූදානම් වෙන්නේ. ඉතින් අවසාන වලතර රැඳී ඉන්න. මොකද මේක වැදගත් ඔයගලන්ට. මොකද මේ වගේ පාඩමක් සමහරලාට ඉගෙනගෙන නැතුව ඇති. දැන් අද හොඳට ඉගෙන ගන්න. හරිද? ඉතින් අපි වැඩි කතා බහක් නොයා යමු. අද අපි ඉගෙන ගන්න තත් සම තත් භව පදවල කොහොමද එන්නේ කියලා. ඉතින් අවසාන වලතුරු රැඳී හිටියත් ඔයාලට තේරෙයි කොච්චර ලේසිදද මේක කියලා. ඉතින් සිංහල ලේඛනය හා තත් සම තත් භව නිෂ්පන්ද ભેදය තමයි අද ඉගෙන ගන්න යන්නේ. ලොකු වචන තිබ්බට හරි ලේසි දෙයක් තමයි තියෙන්නේ. සිංහල අක්ෂර වින්‍යාසයේ ඇතැම් රීති හඳුනා ගැනීම සඳහා තමයි මේ දේවල් භාවිත කරලා තියෙන්නේ. සංදි සමාස තද්දිත ආදී ව්‍යාකරණ අංගවල නිර්වද්‍ය භාවිතය සඳහාත් මේක දාගෙන තියෙනවා. ඇතැම් වාක්‍ය රීතිවල නිර්වද්‍ය අවබෝධය සඳහාත් මේක දාගෙන තියෙනවා. තත් සම තත් භව නිෂ්පන්ද ભેදය ඒවා පිළිබඳ මූලික අවබෝධය අවශ්‍ය බව ඔයගලන්ට දැන් පේනවා ඇති. අපි යමු එනම් මේ තත් සම කියන්නේ මොනවද කියලා බලන්න. තත් සම කියන්නේ වෙනත් භාෂාවකින් උපුටාගෙන එම භාෂාවේ භාවිතාව වූ ස්වරූපයෙන්ම සිංහල භාෂාවේ භාවිතා වන වචන. වෙනත් භාෂාවකින් උපුටාගෙන තියෙනවා. ඒක සිංහල භාෂාවෙන් ඒ විදිහටම ඒ කියන්නේ භාවිතා වෙනවා. ඒක තමයි සංස්කෘත භාෂාවෙන් එන වචන ටික තමයි ධර්ම, අංග, රාජ්‍ය, අන්තපුර, අශ්ව, රත්න අන්න ඒ දේවල් එන්නේ සංස්කෘත භාෂාවෙන්. ඒක සිංහල භාෂාවෙත් ඒ විදිහට පාවිච්චි කරනවා. එතකොට තත් සමයි. ඒක තත් සමයි කියලා අපි නිකන් හිතමු. තත් සමයි මේ අපි කියන්නේ ඒ කියන්නේ ඒකේ රිද්ම් එක සමානයි. තත් සමයි. මෙහෙම කියමුකෝ. එතකොට මතක හිටින්න ටක් ගාලා. ඊට පස්සේ ඒක තමයි ඉංග්‍රීසි භාෂාවෙන් ඇවිල්ලා තියෙන්නේ. ෆෝන්, ලැප්ටොප්, data online, shirt. අර බලන්න මේ දේවල් එතකොට මේ ඉංග්‍රීසි භාෂාවෙන් ඇවිල්ලා තියෙන්නේ. එතකොට පාලි වලින් ඇවිල්ලා ටික බලමු. ධම්ම, කුසල, මාංශ, සන්තෝෂ, සවණ, රතන. ඉතින් අන්න ඒ දේවල් තමයි මේ පාලි භාෂාවෙන් ඇවිල්ලා තියෙන්නේ. මේ පාලි භාෂාවෙන් ඇවිල්ලා ඒක සිංහල භාෂාවට ඒ විදිහටම උච්චාරණය කරනවා. ඒ කියන්නේ ඒ විදිහටම භාවිතා වෙනවා. ඊට පස්සේ ද්‍රවිඩ භාෂාවෙන් ඇවිල්ලා තියෙන්නේ මාමා, මස්සිනා, පාලම්, ඉඩම්, ගෙන්දගම්, කැඳ. ඉතින් අන්න ඒ දේවල් ඇවිල්ලා තියෙන්නේ ද්‍රවිඩ භාෂාවෙන්. ඒ කියන්නේ ද්‍රවිඩ. ඊට පස්සේ ලන්දේසි ඇවිල්ලා තියෙන ඒ කියන්නේ ඒ කාලෙක ඇවිල්ලා තියෙන වචන ටික තමයි ඒ විදිහටම භාවිතා වෙනවා. වෙන්දේසි, තෝල්ක, අර්ථාපල්, බාල්ක අන්න ඒ දේවල් බලන්න ලන්දේසි භාෂාවෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් තත් සමයි අන්න එච්චරයි ඔය තත් සම කියන එකේ තේරුම. ලොකු දෙයක් නෑ. ඊට පස්සේ තත් භව කියන එකට අපි යමු. තත් භව කියන්නේ වෙනත් භාෂාවකින් රැගෙන යන කිසියම් වෙනස්කමක් සිදු කර භාවිතා කරන පද අපි කියනවා තත් භව. වෙනත් භාෂාවකින් අපි ගෙනල්ලා ඒක වෙනස් විදිහකට අපි භාවිතා කරනවා. ඒකට කියන අපි තත් භව කියලා. එතකොට ඒකට එන්නේ ආහාර, කෙත්, ගේට්ටුව, පිරිවෙන්, විස්කෝතු, කලිසම්, කබා, ලේන්සු ඒ වගේ දේවල් අපි කියනවා තත් භව කියලා. තත් භව. හරිද? ඊට පස්සේ අපි බලමු නිකන් මේ තත් සම තත් භව පද කොහොමද මේ බෙදෙන්නේ කියලා. අපි ගත්තොත් තත් සම පැත්තට වචන ටිකක් ගමු, තත් භව පැත්තට වචන ටිකක් ගමු. එතකොට තත් සම්පදයට අපි කියන කුච්චි කියලා කියනවා. පළවෙනි වචනේ මම ගන්නේ කුච්චි. එතකොට ඒකේ තත් භවයක තමයි කුස කියන එක. කුස. එතකොට තත් සමකේ දෙවෙනි වචනේ විදිහට ගන්නේ ශේෂ්ත්‍ර. ශේෂ්ත්‍ර කියන වචනේ තමයි ඒ ශේෂ්ත්‍ර කියන්නේ තත් සමෙන්. තත් භවෙන් කියන්නේ කෙත කියලා. ඊට පස්සේ තත් සමෙන් තුන්වෙනි වචනේ තමයි වෘක්ෂ. ඒක තත් භවෙන් කියන්නේ රුක් කියලා. එතකොට තත් සමෙන් එනවා කාක කියන එක. ඊට පස්සේ තත් භවෙන් එනවා කාක් කියන එක. ඉතින් මම මේ තත් සම තත් භව කියන්නේ වෙනස්ම විදිහක දෙයක්. ඇත්තටම කිව්වොත් හොඳට ඉගෙන ගන්න යුතු දෙයක්. අපි බලමු තත් සම පද හඳුනාගන්නේ කොහොමද කියලා. සංස්කෘත හෝ පාලි භාෂාව වලින් සිංහල භාෂාවට එක් කරගන්නු තත් සම පදවල ලක්ෂණ තමයි අපි දැන් ඉගෙන ගන්න යන්නේ. හොඳින් අහගන්න වැදගත් වෙයි ඔයගලන්ට. පළවෙනි එක තමයි යංශය, රේපය, රකහාංශය, ගයනුකිත්ත, කොම්බු දෙක, ගැටබිල්ල හෝ ගැට ඇලබිලි දෙක ඇතුළත් වීම. ඊට පස්සේ අන්න එක තමයි පළවෙනි ලක්ෂණය මේක ඇතුළේ තියෙන. يعني තත්සම් පදවල හඳුනා ගැනීමට තියෙන පළවෙනි ලක්ෂණය තමයි අන්න ඒක. අපිට උදාහරණ වශයෙන් මේ පළවෙනි ලක්ෂණය උදාහරණ වශයෙන් ගත්තොත් සත්‍ය, වර්ණ, බෞද්ධ, ක්‍රම, දෛව, ගෘහස්ත අන්න දේවල් තමයි මේ පළවෙනි ලක්ෂණයට අදාළ වන උදාහරණ ටික. බලමු ඊට පස්සේ දෙවෙනි ලක්ෂණය මොනවාද කියලා. ඉරු, අයි, ආව් යන ස්වර ඇතුළත්ව තිබීම. ඒක තමයි දෙවෙනි ලක්ෂණය. ඉරු, අයි, ආව් යන ස්වර අකුරු ඇතුළත් වෙලා තියෙනවා. එතකොට ඒකට යන උදාහරණ ටික තමයි ඍජු, ශාස්ත්‍ර,
ඓතිහාසික ඖෂධ අන්නේ දේවල් තමයි මෙන්න මේ දෙවෙනි ලක්ෂණයට එන උදාහරණ සෙට් එක. අපි තුන්වෙනි එකට එන උදාහරණ සෙට් එක බලන්න. තුන්වෙනි එක තමයි කියන්නේ ලක්ෂණය බලන්න. ලක්ෂණය තමයි මහ ප්‍රාණ අක්ෂර ඇතුළත් තිබීම. ඒතර මහ ප්‍රාණ අක්ෂර ඇතුළත් වෙන තිබීම තමයි තුන්වෙනි ලක්ෂණය. ඒතර ඒකේ උදාහරණය තමයි සම්බන්ධ, භාර්යා, ලේඛන, සංඝ, අර්ථ. ඉතින් අන්න ඒක තමයි මහ ප්‍රාණ අක්ෂර ඇතුළත් තිබීමට එන ලක්ෂණයට අදාළ උදාහරණ සෙට් එක. ඊට පස්සේ හතරවෙනි ලක්ෂණය තමයි ෂ, ච, ජ යන අක්ෂර ඇතුළත් තිබීම. එතකොට අර ගයනුෂයන, පයනුෂයන, ච, ජ කියන දේවල් අක්ෂර ඇතුළත් තිබීම තමයි හතරවෙනි ලක්ෂණය. එතකොට ඒක දින උදාහරණය තමයි විශේෂ, චන්ද්‍ර, ඥාති, අන්තපුර. අන්නේ දේවල් තමයි උදාහරණ ටික හතරවෙනි ලක්ෂණයට. ඊට පස්සේ අපි යමු තත් සමපද හඳුනා, ඒ කියන්නේ හඳුනා ගැනීමේ එන දැන් තත් සමපද අපි ඉගෙන ගත්තනේ ටික. අපි බලමු ඊට පස්සේ තත් සම ඒකේදී එන ඊට පස්සේ එක මේ කියන්නේ සාමාන්‍යයෙන් එන චුට්ටි ලක්ෂණයක් බලමු අපි. ලක්ෂණය කියන්නේ මේක හොඳට මතක තියාගන්න. හල් අකුරකින් ආරම්භ වන පද තත් සම වෙනවා. හල් අකුරෙන් ආරම්භ වන පද තත් සමයි. හල් අකුරෙන්. ඒක තමයි ශේෂ්ත්‍ර, ශ්වේත, ද්විතීය, ත්‍යාග, සූති අනේ දේවල් තත් සමයි. ඊට පස්සේ ඔයගලන්ට ගන්න පුළුවන් ඊට පස්සේ එක තමයි තත් භව පද හඳුනා ගැනීමට යමු. තත් භව පද හඳුනා ගැනීමට ගියාට පස්සේ මුලින්ම එන ලක්ෂණය වගේ අපි ගමු. මුලින්ම එන ලක්ෂණය වගේ අපි ගන්නෙ ඈ යන අක්ෂර අන්තර්ගත වීම. ඒක තමයි තත් භව පදවල ලක්ෂණය. පළවෙනි ලක්ෂණය විදිහට අපි ගමු. ඊට පස්සේ මුලින්ම එන උදාහරණ සෙට් එක තමයි ඒකට නම් ගැහැණු, දෑත, නැවි, කැත්ත, දැනුම. ඒ දේවල් තමයි අර උදාහරණ සෙට් එක. ඒ කියන්නේ ඈ යන අක්ෂර අන්තර්ගත වීම තමයි තත් භව පදවල පළවෙනි ලක්ෂණය කියලා අපි හඳුනා ගන්න ලක්ෂණය අපි කියලා කියමු. ඊට පස්සේ දෙවෙනි එක තමයි හල් අකුරකින් අවසන් වන නාම ප්‍රකෘති. ඒ තමයි ඇස්, කන්, net, සිත්. බලන්න මේ දේවල් හල් අකුරකින් අවසන් වන නාම ප්‍රකෘති. ඊට පස්සේ ඔයගලන්ට ගන්න පුළුවන් එක තමයි අර්ධ ඒ කියන්නේ අනුනාසික කියන්නේ අක්ෂර අන්තර්ගත වීම. ඒක තමයි අර මේ ගංග, ළඟ, හොඳ, අඹ, දඹ අන්නේ දේවල් තමයි අර්ධ අනුනාසික අක්ෂර කියන්නේ. අන්න ඒක තමයි. ඉතින් ඒවා අන්තර්ගත වෙලා තියෙනවා. ඒකත් තත් භව පද හඳුනා ගැනීමට යෙදෙනවා. ඊට පස්සේ ඔයගලන්ට ගන්න පුළුවන් ඊළඟ උදාහරණය තමයි මූර්තිජ ලයන්න. ඊට පස්සේ ලු. ඊට පස්සේ ඒවා අන්තර්ගත වෙලා තියෙනවා නම් අපි කියනවා මේක තත් භව පද හඳුනාගෙන තත් භවයක් කියලා කියනවා. ඒක තමයි දල, වල, නල්ලු, කෙලි, සල්ලු අන්නේ දේවල් තමයි තත් භව පද හඳුනා ගැනීම. ඊට පස්සේ ඔයගලන්ට ඔන්න ඔය විදිහට සියලුම පද ටික අවසාන වෙනවා. ඒ කියන්නේ මම ඉගෙන ගන්න තිබ්බේ ඔයගලන්ට පද දෙකයි. හොඳට අවබෝධයෙන් දෙවෙනි පාරත් අහන්න මේ වීඩියෝ එක. මොකද වැදගත් වෙයි. තත් භව තත් සම්පද අදම ඉගෙන ගන්න. කොලේක මම මේ කියනකොට ලියා ගන්න. ඉතින් වැදගත් වෙයි. ඉතින් අදත් වීඩියෝ එක ගැන වෙනස් විදිහක දෙයක්. ඉතින් අනිවාර්යයෙන්ම මේක ෂෙයා කරන්න අමතක කරන්න එපා. රැන්දිලා ඉන්න අවසාන වනතුරු එක දිගට මේක වීඩියෝස් දානවා. ඉතින් මේක සිංහල channel එකක් හැමෝටම ෂෙයා කරන්න. මොකද මේක වැදගත් වෙන channel එකක්. ඉතින් ඊළඟ වීඩියෝ එක ගැන බලාපොරොත්තු වෙමින් අදට සමු ගන්නවා. ඉතින් හැමෝටම සුබ දවසක්.